ඉතින් යාළුවනේ ඔයාලත් රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට සුපිරි කැරෝකි ස්පීකර් එකක් හොයපු කෙනෙක්ද? ඉතින් එහෙනම් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන ඔයාලා වෙනුවෙන් ඉතින් අද වීඩියෝ එකෙන් මම අන්බොක්ස් කරන්න අරන් ආවේ රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වෙළඳ පොලේ මේ වෙන විට සුපිරි කැරෝකි ස්පීකර් එකක්. ඉතින් එහෙනම් අපි බලමු අද ගෙනල්ලා තියෙන කැරෝකි ස්පීකර් එක මොකක්ද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ පොඩි දෙයක් කියන්න අමතකුණා. ඉතින් ඔයගොල්ලෝ මගේ වීනක ටෙස් මාස්ටර් YouTube channel එකට අද එකතු වෙන්නේ එක්කෙනෙක් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් subscribe කරලා ඊට එහා පැත්තේ bell icon එකත් all දාලා තියාගත්තොත් මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ ඉතින් අදත් මගේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වීනක ටෙස් මාස්ටර් YouTube channel එකෙන් ගෙනෙන තවත් අලුත් brand new වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනලා තියෙන්නේ රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට ලබා ගන්න පුළුවන් සුපිරි කැරෝකි ස්පීකර් එකක්. ඉතින් මේක යූස් කරලා ඔයගොල්ලෝ ඩුවට් එකක් වුණත් කියන්න පුළුවන්. මොකද මේකේ මයික් දෙකක් ඉන්පුට් වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අද ගෙනලා තියෙන ස්පීකර් එක මොකක්ද කියලා. යාළුවනේ අද ගෙනලා තියෙන්නේ මෙන්න මේ සුපිරි K12 කියන කැරෝකි ස්පීකර් එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ ස්පීකර් එකේ මෙතනින් සඳහන් කරලා තියෙනවා colorful karaoke sound system කියලා. ඉතින් මේක හොඳ system එකක් sound එකක් තියෙන. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝට මේක මිලදී ගන්නකොට mic එකක් එන එකක් මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම mic දෙකක් එන එකක් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී මිලදී ගත්තේ mic දෙකක් input වෙන එක. ඉතින් ඒ වගේම මේගොල්ලෝ මෙතන colorful light කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම හොඳ sound quality එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි unbox එකට ගිහිල්ලා බලමු මේ speaker එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ අපි මුලින්ම මේ box එක unbox කරනකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් මේ box එකේ තියෙනවා මුලින්ම paper sheet එකක් තියෙනවා මේක ගැන සඳහන් කරපුව මේ karaoke speaker එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට මේ විදියට ඒක බලා ගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඊළඟට අපිට මේකේ මේන්ම දේ ස්පීකර් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේක අතට ගත්තාම මාරම හුරු පිට යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට දෙන මේ ස්පීකර් එක ඉතාමත් පොඩි ඒ වුණාට හොඳ සවුන්ඩ් එකක් ඇති කියලා අපි හිතමු. ඉතින් මම මේක ෆස්ට් ටයිම් තමයි අන්බොක්ස් කරවුවේ. ඉතින් යාළුවනේ අපි ඒකත් මේ විදිහට පැත්තකින් තියාගමු. ඉතින් යාළුවනේ ඊළඟට අපිට මේක බලා ගන්න පුළුවන් මේ විදිහට මේකේ ඉන්පුට් වෙන මයික් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අතට සෑහෙන බරක් තියෙනවා. ඉතින් හොඳ quality එකක් තියෙනවා වගේ පේනවා. අපි බලමු. ඉතින් අපි මේක check කරනකොට ඉතින් යාළුවනේ ඒ වගේම තවත් mic එකක් තියෙනවා මෙතනින්. ඉතින් මේ විදිහට අපිට mic දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ mic එකක් ඉතාමත් හොඳයි දෙකම එක වගේ. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් mic එක charge කරන port එක තියෙනවා. ඉතින් මේ mic එකෙත් එහෙමයි. ඉතින් ඒ වගේම මේකේ ports ගැන ගත්තොත් එහෙම මේ අපිට karaoke speaker එකේ බලා ගන්න පුළුවන්. මෙතන charging port එක තියෙනවා. ඉතින් මේ වගේම USB port එකක් තියෙනවා. ඒ වගේම SD card එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ headphone jack එකක් වගේ ගහනවා නම් මෙතන ඒ වගේ port එකකුත් තියෙනවා. ඉතින් එහෙනම් යාළුවනේ ඉතින් අපි මේකේ sound එක check කරලා බලමු මොන වගේ sound එකක්ද ඇහෙන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා ඉතින් අපි මේ speaker එක on කරගෙන ඉමු. ඉතින් යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එක on කරාට පස්සේ ඉතාලම ලස්සනට අපිට ලස්සන ලුක් එකක් තියෙනවා මේකේ. ඉතින් ඔයගොල්ලෝ මම මේක ලං කරලා පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ලයිට් සිස්ටම් එක අපිට මාරු කරන්න පුළුවන් මෙන්න මේ බටන් එකේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ කලර්ස් මාරු වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පස්සේ මේක වෙන වීඩියෝ එකක් පෙන්නන්නම් අන්තිමට. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. තවත් මොඩ් එකක් තියෙනවා. ඉතින් මේකේ මොඩ්ස් 4ක් විතර වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න තවත් RGB light panel එකක් අපිට. ඒ වගේම තවත් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම කලර් එක මාරු වෙන තව light එකක් තියෙනවා. ඉතින් අපි එතකොට අපිට මේක ඔබලා ආයේ light එක off කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ light වලට කැමති නැත්නම් මෙන්න මේ බටන් එක ආයෙත් ඔබ්බුවම මේ light එක off කරගන්න පුළුවන්. ඉතින් මේකේ බටන් ගැන මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඒ වගේම අපිට මේ වගේ ආයෙ light එක on කරගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ස්පීකර් එකට මේ mic එකක් connect කරන්න. ඉතින් මේ mic එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන power button එක තියෙනවා. ඉතින් ඒක අපි click කරන් ඉදපුවාම මේ විදියට mic එක on වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් mic එක දැන් on වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ mic එකේ තියෙන තව බටන් දෙකක් මේකෙන් අපිට volume එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ volume එක අඩු කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඒ වගේ මේ mic එකේ AI features එකක් තියෙනවා. ඉතින් ඒක තුලින් ඔයගොල්ලන්ට කටහඬ වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු. ඉතින් මේ mic එක check කරලා මේකෙන් කොහොමද අපිට sound එක ඇහෙන්නේ කියලා.
ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ මයික් එකෙන් කතා කරනකොට එන සවුන්ඩ් එක තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් හොඳ ස්පීකර් එකකින් කතා කරනවා වගේ මේකේ සවුන්ඩ් එක ඩෝංකාර දෙනවා. ඉතින් එහෙම බලනකොට මේ බජට් එකත් එක්ක බලනකොට මේ මයික් එක සෑහෙන වටිනාකමක් තියෙනවා. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ට සින්දුකුත් කියලා පෙන්නන්න. ඉතින් මේකේ සින්දු කියන්න පුළුවන්. අර ස්පීකර් එකක් හින්දා. ඉතින් එහෙනම් අපි බලමු සින්දුවක් කියලා. සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ කලමු පෙන්වතා සුවඳ ගොඩට පවා ඔබ පෙන්වනවා අදටත් මම ඔබගේ කලමු පෙන්වතා ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා පෙන්නුවේ චාමල් වීරසිංහගේ මතකයන් ඔබේ සින්දුවේ එන කෑල්ලක්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ ස්පීකර් එකේ බජට් එකත් එක්ක බලනකොට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් ස්පීකර් එක තරම් නැති වුණත් සාමාන්‍ය බජට් එකත් එක්ක බලනකොට මේක හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ ස්පීකර් එක මිලදී ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේක මිලදී ගත්තේ ඩරස් එකෙන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම මේකේ තියෙන පෝට්ස් ගැන කියවුවා. ඉතින් ඔයගොල්ලන්ට ආයේ මේකේ බටන්ස් ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේකේ තියෙන බටන්ස් මොනවද කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් ඔයගොල්ලන්ට මේකේ මෙන්න මේ මැද තියෙන මෙන්න මේ බටන් එකෙන් තමයි මේක ඔන් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඔන් වුණා. එතකොට යාළුවනේ මෙන්න මේ පැත්තේ තියෙන බටන් එකෙන් තමයි මේකේ ලයිට් මාරු කරන්නේ. එතකොට යාළුවනේ මේ ස්පීකර් එකේ ශබ්ද වැඩි කරන්නේ මෙන්න මෙතන තියෙන බටන් එකෙන් මෙතන ධන ලකුණ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. එතකොට යාළුවනේ මෙන්න මේ ඍණ ලකුණෙන් තමයි ශබ්ද අඩු කරන්නේ. ඉතින් මේකෙන් තමයි මෝඩ්ස් මාරු කරන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ බටන් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් සින්දුවක තියෙන කටහඬ අයින් කරගන්න. ඉතින් ඒ වගේ කටහඬ අයින් කරලත් ඔයගොල්ලෝ සින්දු කියන්නේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කිව්වනේ මේක AI features එකක් තියෙනවා කියලා කටහඬ මාරු කරන්න පුළුවන් විදිහ. ඉතින් අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇහෙන්නේ මගේ සාමාන්‍ය කටහඬ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ මයික් එකේ යටම තියෙන බටන් එක ඔබලා කටහඬ මාරු කරන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් කටහඬ මාරු කරලා බලමු. ඉතින් යාළුවනේ මේ බටන් එක තද කරන් හිටපුවාම කටහඬ මාරු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කටහඬේ පොඩි වෙනසක් වුණා. ඉතින් අපි ආයෙත් ඔබන් ඉදලා බලමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද දැන් කටහඬ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතින් මේ විදිහට තවත් කටහඬක් මේකේ තියෙනවා. අපි එහෙනම් බලමු ඒ කටහඬ ටෙස්ට් කරලා. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා නිකන් අර ඒකේ කාටුන් චරිතවල කටහඬවල පවා මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ කටහඬවල වලින්ම සින්දු කීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අර අල්වින් කාටුන් එකේ අල්වින්ගේ කටහඬ. ඉතින් මේ කටහඬත් මේකේ තියෙනවා. ඉතින් එහෙන් බලනකොට මේ බජට් එකට මේක සාහේන සුපිරිම ස්පීකර් එකක්. ඉතින් මේකේ මයික් දෙකකුත් හම්බ වෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මොකද හිතන්නේ? හරි යාළුවනේ ඉතින් තවත් කටහඬක් මේකේ තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ වගේ normal කටහඬ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක එහෙම බලනකොට සෑහෙන කටහඬ වල ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ මයික් එක මේ ස්පීකර් එකට කනෙක්ට් කරගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ස්පීකර් එක ඔන් කරලා මේ මයික් එකේ පවර් බටන් එක ඔබන් හිටපුවම මේක ඔටෝම ස්පීකර් එකට කනෙක්ට් වෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ඔයගොල්ලන්ට මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න ඔයගොල්ලෝගේ ෆෝන් එකේ Bluetooth ඔන් කරලා ඉතින් මේ ස්පීකර් එකත් ඔන් කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝගේ ෆෝන් එකේ K12 කියලා සදාන්නවා Bluetooth වල. ඉතින් ඒක ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට මේක පහසුවෙන්ම කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කොහොමද අදගෙන ආව වීඩියෝ එක? අදගෙන ආව වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකල් හැමෝටම ජය වේවා.